හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අපේ ඕටම් එකේ තවත් ලස්සන දවසක් අද. සමය එකේ තිබ්බ රස්නේ අඩු වෙලා දැන් නම් ඔන්න ටික ටික පරිසරයේ සීතල වේගෙන යනවා. ගිය සතියේ නම් ගොඩාක් සීතල දවස් කීපයක්ම තිබ්බා. සැරින් සැරේ තාමත් ඉතින් ටිකක් රස්නේ වැඩි දවසුත් නැතුව නෙමෙයි. හැබැයි ඉතින් එක දිගට රස්නේ දවස් නැති නිසා දරා ගන්න බැරි තරම් රස්නයක් නම් ආවේ නෑ මේ ටිකේ. අද ඉතින් සතියේ දවසක් නිසා ගෙදර ඉන්නේ මායි පූව දෙන්නයි විතරයි. සීතල ක්ලවුඩි දවස් කීපයකට පස්සේ ඔන්න අද ඉතින් හොඳට ඉර පහළලා. මං කොහොමත් ඉතින් ඉර එළියට ගොඩාක් කැමතිනේ. මං විතරක් නෙමෙයි ඉතින් අපේ පූව දෙන්නත් හරිම ආසයිනේ ඉර එළිය තියෙන තැනකට වෙලා දවසෙම නිදා ගන්න. ඒ නිසා ඉතින් මං අද තීරණය කරා අපි තුන්දෙනාත් එක්ක ඇල්ෆෙස්කෝ එකට වෙලා කාලය ගත කරනවා කියලා. මට කාලයක් තිස්සේ අමතක වෙලා තිබ්බ දෙයක් මේ ළඟදි මතක් වුණා ආපහු. අරෝෂිනංගිගේ වීඩියෝස් වගේක් දැකලා මට මතක් වුණා මමත් ඉස්සර ජර්නලින් කළා නේද කියලා. මේ හොබි එක ඇත්තටම කාලයක් තිස්සේ පිස්සුවෙන් වගේ කරලා ටික දවසක් යද්දි මට ඒක අමතකම වෙලා ගියා. එයා ඉතින් ලස්සන ජර්නල් පේජ් එකක් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා. මං එයාට කමෙන්ට් එකකුත් දැම්මා මටත් ජර්නල්ස් කරන්න මතක් වුණා කියලා. කාලෙකින් යූස් කරපු නැති නිසා ඉතින් මේ ටික කබඩ් එකක් අස්සේ හැංගිලා තමයි හිටියේ. ඒ ටික එළියට අරගෙන සෙටප් කරගන්න මට චුට්ට වෙලාවක් ගියා. දැන් මතකත් නෑ මොනවද මේවට යූස් කරන්න කියලා. මං හිතන්නේ මං අවුරුද්දකින් විතර ජර්නල් පේජ් එකක් කරලා නෑ. මේ පොත බැලුවට පස්සේ තමයි තේරුනේ මං අන්තිමට කරපු පේජ් එකත් මේ වගේ බාගෙට කරලා ඉතුරු කරලා කියලා. බාගෙට නවත්තපු තැනකින් පටන් ගන්න ඕනේ නැති හින්දා මං හිතුවා අලුතෙන්ම පේජ් එකක් කරනවා කියලා. මේක කරන්න පටන් ගත්තට පස්සේ තමයි මට දැනුනේ මං කොච්චර ආසාවෙන්ද ඉස්සර මේක කළේ කියලා. ඇත්තටම හිතට හරීම සනීපයක් දැනෙන හොබි එකක් මේක. ක්‍රියේටිවිටි පාවිච්චි කරලා අන්තිමට ලස්සන ප්‍රොඩක්ට් එකක් ගන්නකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. අපි ජීවත් වෙනකොට අපිට ජීවිතේ වගකීම් බර දැනෙනකොට ඒ වගේම සමාජයෙන් එන බලපෑම් නිසා සමහර වෙලාවට අපි ටික ටික වෙනස් වෙනවා. ඒක අපිට නොදැනීම තමයි වෙන්නේ. අපිට ජීවිතේ විඳින්න අමතක වෙනවා. පුංචි දේවල් වලින් සතුටු වෙන්න අමතක වෙනවා. හැබැයි කාලයක් ගිහිල්ලා එකපාරට මතක් වෙනවා අනේ මම මෙහෙම නෙමෙයි නේද හිටියේ. මම මීට වැඩිය ජීවිතේ විඳින්න ඕනනේ කියලා. ගොඩක් වෙලාවට සමාජයෙන් එන බලපෑම් මත අපි ආශ්‍රය කරන අයගේ වටපිට ජීවන රටාව අනුව අපිත් ඒකට අනුව හැඩගැහෙනවා. මම මේ ළඟදීත් මගේ යාළුවෙක් එක්ක ඔය ගැන කතා කළා. අපි දෙන්න කතා වුණේ ටික ටික අපි කොහොමද සමාජයට අනුව වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මටත් වෙලා තිබ්බේ ඔන්න ඔය දේම තමයි. වැඩ ටික ටික වැඩි වෙනකොට මං ආසාවෙන් කරපු දේවල් මට අමතකම් වෙලා ගිහින්. ඉතින් මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් ඔයාලටත් මම මේක පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලා වෙනුවෙනුත් කාලය ගත කරන්න පටන් ගන්නවා පහෝ. ඔයාලා ආස දේවල් පසුතැවෙන්නේ නැතුව පුළුවන් හැම වෙලාවෙම කරන්න. අපි හැමදේම පස්සේ කරනවා කියලා හිතන් හිටියට ඉතින් ඒ කාලේ වෙනකොට අපිට මීට වැඩිය වගකීම් වෙන්න පුළුවන්. හැමෝම හිතනවා අපි මේ ටික කරලා ඉවර වෙලා නිදහස් වුණාම අර දේවල් මේ දේවල් කරනවා කියලා. හැබැයි අපේ වැඩ නම් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. එක වැඩක් ඉවර වෙනකොට අපිට තව වැඩක් අපි එකතු කරගන්නවා. ඒ නිසා ඉතින් පුළුවන් පුංචි වෙලාවේ හරි Taman සතුටින් ඉන්න දේවල් කරන්න. නැත්තම් කවදා හරි අපිට පසුතැවෙන්න වෙනවා. අනේ මට පුළුවන් කාලෙවත් මම මෙහෙම දේවල් කළේ නෑනේ කියලා. මං කොච්චර කාලෙකින්ද මේ ජර්නලින් කරන්න කියලා හිතා ගන්න පුළුවන් මගේ ග්ලූ එකත් ගල් වෙලා.
ඒ නිසා ඉතින් මං ටේප්ම තමයි පාවිච්චි කරේ මේ වැඩේට. මට සමහරලාට මතකත් නෑ දැන් මම මොන වගේ පේජස්ද කලින් හැදුවේ මොනවද මට පාවිච්චි කරන්න තියෙන ටූල්ස් කියලා. ඉතින් ඔන්න ටිකක් වැඩේ කරගෙන යනකොට තමයි මතක් වුණේ අන්න අර විදිහේ ස්ටිකර්ස් වගේකුත් මගේ ළඟ තියෙනවා. මේ වගේ ටූල්ස් ටිකකුත් තියෙනවා කියලා. කොහොම හරි ඉතින් පටන් අරගෙන ටික වෙලාවක් යනකොට නම් සේරම ටික මතකෙට ආවා. මේ ඉන්නේ ඉතින් මගේ සුරංගනාවි. මගේ තනියට ඉන්නවා. මම මේ වැඩේ ඉවර වෙනකම්ම ඉතින් එයාත් මෙතෙන්ට වෙලා තැනන් තැනට වෙලා නිදා ගන්නවා. එයා හරි මාසයි මට තනි රකින්න. හබි ගෙදර නැත්තම් මං තනියෙන් කියලා දන්නවනම් මාව පේන තැනකින් තමයි ඉන්නේ මගේ ආරක්ෂාවට. හරි චන්ඩි කෙල්ලෙක්නේ. මතක ඇතිනේ ඉතින් මෙයා ගෙනාපු දවස්වල නාවනකොට බය වෙලා මාව හැපුවා. ඉතින් ඒ නිසා හබි නම් කියන්නේ මෙයා මාත් එක්ක ඇඟටම බද්ධ වෙලා කියලා. මං ඉන්න තැනක තමයි නිතරම ඉන්නේ. මං පේන්නේ නැත්තම් මගේ සෙරෙප්පුවක් උඩ හරි මගේ හැට් එකක් උඩ හරි නිදාගන්නේ. එයා හරිම ආදරෙයි මට. ගෙනාපු දවසේ ඉඳලම ගොඩක් එකතු මට තමයි. පේනවනේ කොහේ හරි ඉතින් මගේ කිට්ටුව තමයි නිදාගෙන ඉන්නේ. මං හිතන්නේ එයා හිතන් ඉන්නේ එයා මාව ආරක්ෂා කරනවා කියලා වෙන්නේ නැති. පව් ඉතින් එයාලගේ මුළු ලෝකෙම අපිනේ. එයාලගේ ආදරේ නම් ඉතින් කවදාවත් එපා වෙන්නේ නැහැ. සමහරු කිව්වට පූසන්ට වැඩිය බල්ල තමයි ආදරේ කියලා මේ දෙන්නව ගේනකම් මමත් දැනන් හිටියේ නෑ පූසෝ අපිට කොච්චර ආදරේ දෙනවද කියලා. අපේ ඉතින් ඕටම් එක නිසා අද ඕටම් කලර්ස් වලට තමයි මම මේ පේජ් එක හදන්නේ. මම ගොඩක් කලාවට තෝරගන්නේ කලර් තීම් එකක්. එකට මැච් වෙන කලර්ස් දෙක තුනක් තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන දේවල් නම් ගොඩක් ගණන් දේවල් නෙමෙයි. ෂීන් එකෙන් හරි ටීමී එකෙන් හරි තමයි මම මේවා ගන්නෙ. ලංකාවෙත් දැන් ගොඩක් අය ටීමී එක යූස් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් පුංචි පුංචි ගණන් වලට ඒ දෙකෙන්ම ඔයාලට මේ ස්ටිකර්ස් ටූල්ස් එහෙම ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් වැඩි වියදමක් නම් යන්නේ නැහැ. ඔන්න ඉතින් මගේ පේජ් එක නම් හදලා ඉවරයි දැන්. ලස්සනට තියනවා කියලා හිතනවා. ඔයාලත් කියන්නකෝ මගේ පේජ් එක ලස්සනයිද කියලා. නංගි පුවත් එක්ක ඉතින් මෙතනට වෙලා හරීම ලස්සන පැය කීපයක් මං ගත කළා. අන්තිමට ඉතින් පේජ් එක දැක්කම හිතට හරිම සතුටක් දැනෙන්නේ. ඕටම් එකේ හවස් වරුවට මුළු පරිසරයම වෙනත් පාටක් වෙනවා. ඉර බහින වෙලාවට බහින ඉර එළියත් එක්ක පරිසරය පාටත් මැච් වෙලා හරිම ලස්සන ෆීලිං එකක් එන්නේ. මෙයාලත් ඉතින් එළියට එන්නේ මෙන්න මේ වෙලාවට තමයි. ලස්සන දවසකට පස්සේ ඔන්න ටික ටික රෑ වුණා. අයියත් ගෙදර ඇවිල්ලා හින්දා පූව දෙන්න හරි සතුටින් ඉන්නේ. පේනා නේද පස්සත් උඩ තියාගෙන දුවන හැටි. එයා සෙල්ලම් කරන වෙලාව මේ. ඉතින් අපි එනකම් බලන් ඉන්නවා ඇල්ෆෙස්ක් එකට යත් එක්ක සෙල්ලම් කරන්න. ඉවසෙල්ලක් නෑ මේ කෙල්ලට නම්. දැන් නම් ඉතින් ඔන්න අපේ ඩිනර් ටයිම් එක. අද උයන්නත් කම්මැලි. ඒ නිසා ඉතින් පුංචි සරල කෑමක් හදාගන්න හිතුවා. අද ෂෙෆ් නම් ටිකක් මාරු වෙලා. එයා තමයි මේ චිකන් ටික හදන්නේ අද. එයා කොහෙන්ද හොයාගත්තු රෙසිපි එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට මැරිනේට් කරලා ගත්තම චිකන් ටික හරිම රසයි. ඒ නිසා දැන් මං එයාට කියලා තමයි ඒක හදාගන්නේ. පේනවනේ ඉතින් මං වගේ නෙමෙයි එක එක ಜಾති දානවා. මේක මෂ්රූම් සෝස් එකක්. තව තියෙනවා මං හිතන්නේ අනියන් සෝස් එකක්. ඔය වගේ එක එක වර්ග දාලා තමයි හදන්නේ. හැබැයි ඉතින් රසයි අන්තිමට. පිරිමි අය හදන කෑම ගෑනු අය හදන කෑමට වැඩිය රසයි කියන්නේ මේක හින්දා වෙන්නේ නැති. මේ සෝස් වර්ග කොහෙන් හොයාගන්නවද කියලා මට නම් අයිඩියා එකක් නැහැ. මොකද සමහර වර්ග මං ජීවිතේට අහලවත් නැහැ.
එයා ගෙනාවම තමයි මම දන්නේ මෙහෙම සෝස් වර්ගයක් තියෙනවද කියලා. ලංකාවේ කෑම නම් හදන්න වැඩි කැමැත්තක් නෑ එයා. මං ඉතින් එයාට විහිළු කරන්නේ මං හදන රසට හදන්න බැරි හින්දා වෙන්නේ නැති ලංකාවේ කෑම try කරන්නේ නැත්තේ කියලා. මස් වර්ග නම් ඉතින් කොහොමත් වෙන කවුරුහරි හදලා දෙනවා නම් මං හරි කැමතියි. මං වැඩි ආස නැහැ මස් අල්ලන්න හොදන්න. මම සමහර වෙලාවට Facebook එකේ post දකිනවා සමහර චූරි නංගිලා අහලා තියෙනවා මං හරියට රසට උයන්න දන්නේ නැහැ කොහොමද උයන්නේ කියලා. එයාලා බයේ ඉන්නවා එයාලට හරියට උයා ගන්න බැරි වෙයි කියලා. අපි කවුරුත් ඉතින් ඔහොම තමයි පටන් ගත්තේ. කවුරුත් ඉතින් ඉපදෙනකොටම උයන්න දැනගෙන එන්නේ නැහනේ. මුලින් වැරදිලා රසවල් වෙනස් වෙලා මුලින් විතරක් නෙමෙයි ඉතින් තාමත් සමහර ලාවට ලුණු වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඉතින් උයනවා කියන එක ඔලුවට බරක් ගන්න එපා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. දැන් නම් ඉතින් වීඩියෝස් බලලා හරි ඉගෙන ගන්න පුළුවන්නේ. ඒ නිසා ඉතින් හැමෝටම දැන් හොඳට උයන්න පුළුවන්. ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ඉතින් වෙනසක් නැහැනේ අද කාලේ. හැමෝටම සමහර වෙලාවට තනියම උයාගෙන කන්න වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම වෙන රටක පදිංචියට ගියාම. මෙහෙ වුණත් ස්ටුඩන්ට් ආපු ඒ වගේම ජොබ් එකකට ආපු නැත්තම් පොඩ්ඩක් සෙටල් වෙනකම් ෆැමිලි එක තියලා තනියෙන් ආපු පිරිමි ළමයි ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලා බෑ බෑ කී ඉන්නේ නෑ. එයාලත් කොහොම හරි ඉතින් උයාගෙන කනවා. ඉතින් ඒකයි මම කිව්වේ කාටවත් උයන්න බෑ කියලා දෙයක් නෑ. හැමෝටම ඉතින් ඕක පුරුදු වෙන්න පුළුවන්. තියෙන්නේ කැමැත්ත අකමැත්ත තමයි. මමත් ඉතින් එහෙම උයන්න ගොඩාක් ආස කෙනෙක් නෙමෙයි. කන්න ඕන හින්දා ඉතින් උයනවා. එහෙම නැතුව මේක ගොඩාක් ආසාවෙන් කරන අයත් ඉන්නවා. එක එක අලුත් කෑම වර්ග හදන එක හොබි එකක් කරගත්තු අයත් ඉන්නවා. ඉතින් එයාලා නම් ගොඩාක් ආසයි එයාලා හදන කෑම අනිත් අයට දීලා එයාලා රස බලනකොට ගොඩක් සතුටු වෙන්න. ඉතින් මේ ලෝකෙ මිනිස්සු හැමෝම කොහොම හරි තමන් කෑමක් හදා ගන්නවා. තමන් ඒකට ආස නිසා හරි එහෙම නැත්තම් බඩගින්න නිසා හරි එක්ක තව කෙනෙක් බඩගින්න ඉන්න නිසා හරි උයන්න වෙනවා ඉතින්. ඒ නිසා ඉතින් ඒක වැඩි හිතට ගන්න එපා. ඕක ඉතින් සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට කරගෙන යන්න වෙන දෙයක් නේ. වැඩි ඔලුවට බරක් ගන්න නැතුව සතුටින් කරන්න. එතකොට හදන කෑමත් රස වෙනවා. අපි ඉතින් අද රෑට මේ හදාගන්න යන්නේ රැප් එකක්. මෙන්න මේ ලොකෝම රැප් පැකට් එක මට ළඟදි කඩේක තිබිලා හම්බුනේ. සාමාන්‍යයෙන් මං හරි කැමති රැප් එකේ ෆිලිං එක ටිකක් වැඩිපුර දාන්න. සැලඩ් එහෙම ගොඩාක් වැඩිපුර දාලා තමයි මං රැප් එක හදාගන්න කැමති. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් රැප්ස් හරි පුංචි හින්දා ගොඩක් ෆිලිං එක දාන්න අමාරුයි. මෙන්න මේ රැප් එක මට හම්බුන හින්දා මට හිතුණා මේකට නම් ගොඩාක් ලොකු ෆිලිං එකක් දාන්න පුළුවන් කියලා. ගෙදර තිබ්බා සීස සලඩ් පැකට් එකක්. ඉතින් ඒකත් මික්ස් කරලා අරගෙන ෆ්‍රයි කරගත්තු චිකන් ටිකක් දාලා මෙන්න මේ වගේ ලොකුම ලොකු රැප් එකක් හදාගත්තා. කොටේජ් චීස් ටිකක් වැඩිපුර එකතු කළාම රැප් එක තවත් රසයි. මම මේ හදන්නේ මගේ රැප් එක. මගේ එකට මම ඉතින් තව පුංචි දෙයක්ත් ඇඩ් කරනවා. මෙන්න මේ හොට් චිලි සෝස් එක. මේක හරිම සැරයි කොච්චි වලින් හදලා තියෙන්නේ. ඒ නිසා ඉතින් බින්දු කීපයක් දාගත්තම ඇති. හබි නම් මේකේ රසට කැමති නෑ. ඒ නිසා ඉතින් මගේ රැප් එකට විතරක් ටිකක් දාගත්තා. ෆිලිං එක ඉතින් වැඩි නිසා ටිකක් ඔතා ගන්නත් අමාරුයි. ඔන්න ඉතින් අපේ රැප්ස් දෙක නම් හදාගෙන ඉවරයි. හැබැයි මේක හදලා ඉවරුණාට පස්සේ තමයි මට හිතුනේ මේ එකක් නම් මට කාගන්න බැරි වෙයි කියලා. ගොඩක් ලොකුයිනේ. ඒ නිසා ඉතින් මම මේක ආපහු ෆොයිල් එකකින් ඔතලා දෙකට කපලා ගත්තා. එතකොට ඉතින් මට භාගයක් කාලා අනිත් භාගේ අරන් තියන්න පුළුවන්. අනිත් එක ඉතින් මේ වගේ ෆොයිල් එකකින් රැප් කළාම කන්නත් ලේසියි. හැමතැනම වැටෙන්නෙත් නෑනේ.
මේක නම් හරිම රසට තිබ්බා. දැක්කමත් පේනවනේ කොච්චර ලස්සනද කොච්චර හෙල්දි පාටද කියලා. මේක ඉතින් හැමදාම උනත් රාට කන්න පුළුවන් රසෙම රස රැප් එකක්. විශේෂයෙන්ම උයන්න කම්මැලි හිතුන දවසට හරිම වටිනවා. ඔන්න ඉතින් ඕටම් එකේ තවත් ලස්සන දවසක් ඒ විදිහට ගෙවිලා ගියා. කාලේ නම් ඉතින් හරි ඉක්මනට ගෙවිලා යනව නේද? මේ අවුරුද්දෙත් මාස 3ක්ම ගෙවෙන්න ළඟයි දැන්. අපේ ඉතින් ඩේලයිට් සේවෙනුත් ඉවර වෙන්න තව චුට්ට කාලයයි තියෙන්නේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්. බයි.